ප්‍රථම වරට තමයි අනුරාධපුර මේ වගේ ස්වභාවික පරිසරයක් ඔස්සේ ඇවිද යන්නට අපේ වන්දනාකරුවන්ට විනෝද චාරිකා පැමිණෙන්නන්ට අවස්ථාව තිබෙන්නේ. අපි ආරාධනය කරනවා අනුරාධපුරයේ පැමිණෙන ඔබට අවස්ථාව ලබා ගන්නට කියලා. අනුරාධපුර යහලේගම ප්‍රදේශයේ මල්වතුව ආශ්‍රිතව කිලෝමීටර් 3.5ක විතර දුරක ගමන් කරලා බොහොම වටිනා අත්දැකීමක් පරිසරය පිළිබඳව ලබා ගන්නට ඔබට අවස්ථාව තිබෙනවා. ඒ වෙනුවෙන් ඔබව දැනුවත් කරන්නයි අපි සූදානම් වෙන්නේ. ලෝකයේ ඕනෑම තැනක ඉහළම නිර්මාණශීලීත්වයේ පවතින්නේ සොබාදහම තුලයි. ඒ නිසාම ඒ විඳින්නට බොහෝ දෙනා ප්‍රිය කරති. නමුත් පහසුවෙන් එම ස්ථානවලට ළඟාවීමට ඇති ඉඩකඩ ඉතා සීමිතයි. මනා මඟ පෙන්වීමක් නොමැතිව එවන් ස්ථාන වෙත ගමන් කිරීමද යෝග්‍ය නොවේ. මෙම තත්ත්වය නිසිව හඳුනාගෙන සංචාරක ප්‍රවේශ ස්ථාන වැඩි දියුණු කරන්නේ නම් සොබා පරිසර වින්දනයට ප්‍රිය කරන සුහසක් ජනතාවට එම අපූර්වත්වය සියසින් දැකගත හැකියි. අනුරාධපුරය යනු දෙස්විදි සංචාරකයින් නිතර ගැවසෙන ප්‍රදේශයක්. එහෙත් අනුරාධපුරයේ නම් දරා තිබෙන්නේ සිද්ධ ස්ථාන හා වෙනත් පෞරාණික ස්ථාන පවතින ප්‍රදේශයක් ලෙසයි. එහෙත් මෙම දිස්ත්‍රික්කය තුළ ස්වභාවික පරිසර පද්ධතීන්ද රාශියක් පවතී. ඒවා පිළිබඳව නිසියාකාර මඟ පෙන්වීමක් සිදුව ඇත්තේ ඉතා අඩුවෙන්. මෙය වටහාගත් උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යාංශය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංචාරක ආකර්ශනීය ස්වභාවික මන් පෙතක් හඳුන්වා දීමට පියවරගෙන තිබේ. එය නම් කර ඇත්තේ මල්වතු ඔය නේචර් ට්‍රේල් යනුවෙන්. නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් සම්පත් ධර්මදාස මහතාගේ සංකල්පයක් අනුව මෙම ප්‍රදේශය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ මූලික ක්‍රියාවලිය සැලසුම් කළේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ මధుර විමලරත්න හා එම කාර්යාලයේ නිලධාරී ප්‍රසන්න නිලමේ යන මහත්වරුන් එක්වයි. ඔබ මේ ඇවිල්ලා ඉන්නේ උතුරුමැද පළාතේ පළවෙනි නේචර් ට්‍රේල් එක. නැත්නම් ස්වභාවික මම්පෙත මල්වතුවේ. මල්වතුවේ කියන්නේ ලංකාවේ විශාලම ගංගා ද්‍රෝණිය දෙවෙනියට පිහිටි ගංගා ද්‍රෝණිය. මෙම ව්‍යාපෘතිය තුළින් අපි බලාපොරොත්තු වෙනවා අනුරාධපුර නගරයට පැමිණෙන විශේෂයෙන්ම විදේශිකයන්ට දිනක් ඒගොල්ලෝ දිනක් ඇතුළතදී මෙහින් පිටත් වෙලා යනවා. ඉතින් එහෙම ඔවුන් රඳවා ගැනීමට දිනක් දෙකක් රඳවා ගැනීමේ උපායමේ ශීලී විදියට තමයි අපි ඇත්තටම මේක සැලසුම් කරලා තියෙන්නේ. එහෙම ඒ වගේම විශ්වවිද්‍යාල පාසල් සිසුන් වගේ පැමිණෙන අයට මේක ඉහළ ජෛව විවිධත්ව ප්‍රදේශයක් විදියට සැලකනවා. දැනටත් රජරට විශ්වවිද්‍යාලය ඊළඟ යාපනයේ විශ්වවිද්‍යාලයේ ඔවුන්ගේ පර්යේෂණ මෙම ඒරියා එක තුල ක්‍රියාත්මක වීම පවතිනවා. අනුරාධපුර යහලේගම ප්‍රදේශයේ වටා මෙම සංචාරක ගමන් මාර්ගය පිහිටා තිබේ. මල්වතු ඔය ඉවුර දිගේ වනගොමු මැදින් ගමන් කරමින් සුන්දර දසුන් නැරඹීමට මෙහි පැමිණෙන්නන්ට හැකියාව පවතී. අනුරාධපුර නගරයට පැමිණ ගුවන් තොටුපළ මාර්ගයේ ගොස් මෙම ස්ථානය පිළිබඳව හෝඩුවාව දැනගත හැකියි. මනසට සැහැල්ලුවක් ළඟා කරන වැව් කෙත්යාය විවිධත්වයෙන් යුත් වනගොමු විවිධ වර්ගයේ මත්ස්‍යයින් සමනලුන් කුරුළු වර්ග දිය කඩිති මෙන්ම ගල්තලාවන්ගෙන් සමන්විත සුන්දරත්වයෙන් පිරුණු මනස්කාන්ත ජෛව විවිධත්වයක් මෙම ගමන් මාර්ගය තුල පවතී. මෙම සොඳුරු දසුන් දකිමින් කිලෝමීටර 3ක පමණ දුරක් ගමන් කිරීමට හැකි පරිදි මෙම සංචාරක ප්‍රදේශය ගොඩනගා තිබෙනවා. මෙහි ගමන් ගන්නා අතරතුර නතර වී විඩා නිවා ගැනීමට හැකි තුරු සෙවන ගල්තලා ආදිය මෙහි හිඟ නැහැ. මෙහි සංචාරය කරන පිරිස් සඳහා මඟ පෙන්වීමට එම ප්‍රදේශයේ ජනතාවම දැනටමත් පුහුණු කරමින් සිටී. යන අතරමඟදී විවිධ ආහාර වර්ග මිලදී ගැනීමටද පහසුකම් සලසා තිබේ. ගැමි ආහාර වේලක රස විඳින්නටද මෙහි පැමිණෙන සංචාරකයින්ට අවස්ථාව උදා වනවා. මේ හරහා සංචාරක ප්‍රවර්ධනයක් ඇතිවනවා මෙන්ම ග්‍රාමීය ජනතාවට අමතර ආදායමක් උපයා ගැනීමටද හැකිවීම මෙම වැඩපිළිවෙලේ ඇති තවත් සාර්ථක ප්‍රතිඵලයක්. ඉදිරියේදී මේ සංචාරක මංපෙතට ආසන්නයේදී දැනටත් මේ යහලේගම ගම ආශ්‍රිත හෝම් ස්ටේ කියන එහෙම නැත්නම් ඒ තමන්ගේ ගෙදර නතරලා ඉන්න පුළුවන් ආකාරයේ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ඉදිරියේදී මේ ස්ථානයේ අපි රාත්‍රී කඳවුරු සංචාරක කඳවුරු පවත්වාගෙන යන්න පුළුවන් විදිහට සකස් කරන්න දැනටමත් වැඩ පිළිවෙල ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට අපේ කණ්ඩායම්
මම හිතන්නේ විදේශී සංචාරක කණ්ඩායම් 20කට අධික ප්‍රමාණයක් මම්පෙතේ ඇවිදලා තියෙනවා. උන්ගේ කමෙන්ට්ස් අපිට දීලා තියෙනවා. ඊට අමතරව අපිට තව මාසයක් එකහමාරක් යනකොට අපිට පුළුවන් වෙනවා මේ සංචාරක මංපෙතේ අපිට හම්බෙන උකුස්සන්, ඒ වගේම උරගයන්, විවිධ පක්ෂීන්, මෙන්න මේ අය ගැන හම්බෙන ස්ථානත් එක්ක අපි සම්පූර්ණම විස්තරයක් අපි මේකට මේ පිළිබඳ අපි ඉදිරිපත් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අපි ආරාධනා කරනවා එන්න අපේ සංචාරක මංපෙතට මල්වතුය ස්වභාවික මංපෙත. ඒ ස්වභාවිකත්වය ආරක්ෂා කරමින් සත්තු ගිය පාරවල් ඔස්සේ තමයි අපිත් යන්නේ. ඒ නිසා අපි අලුතෙන් ඉදි කරපු පාරවල් මේකේ නැහැ. මේක ඕලොන්ට පේනවා පරිසරය බලපුවාම සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඒ විවිධ සතුන්. ඉත්තෑවෝ, වල්ලූරෝ, මුවෝ මේගොල්ලෝ කියපු පාරවල් දිගේ තමයි අපිත් මල්වතුවේ දිගේ යන්නේ. වසර ගණනාවට කලින් මේ රොබර්ට් නොක්ස් කියපු මාර්ගය, ඊට පස්සේ රජවරු 100,000 ගණනක් ඇවිදපු මාර්ගය, අපි අද ඒ මාර්ගෙ දිගේ ඒ ඔවුන් ගියපු පාරවල් දිගේ අපි ගිහිල්ලා මේ සුන්දරත්වය විඳින ගමන් අපි කිසියම් අධ්‍යයනයක්, අපි වින්දනයක් ලබනවා මේ සංචාරක මංපැතුලේ. ඉතින් අපි මෙතනට එන ඕනම කෙනෙක්ට කියන පළවෙනි දේ තමයි ඔබ එන්න, ඇවිල්ලා මේක විඳින්න, පරිසරය විඳින්න, ගහකොළ රස විඳින්න, සත්තු සර්පයා දකින්න. මේ දකින්න සියලුම දර්ශන ඇතුලේ ඔබ ඡායාරූප ගන්න. නමුත් කිසිවක් මෙහි ඉදිරි කරලා යන්න එපා. ජෛව විවිධත්වයෙන් පිරිපුන් මෙම පරිසර පද්ධතිය දැක ගැනීමේ ශේෂ්ත්‍ර චාරිකාවක්ද පසුගියදා සංවිධානය කර තිබුණා. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිලධාරීන් පිරිසක් සඳහායි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාමිලා වික්‍රමාරච්චි, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපති කුමුදු ගුණවර්ධන, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් සම්පත් ධර්මදාස, සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න යසරත්න, ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද, දිස්ත්‍රික් සංචාරක සංවර්ධන නිලධාරී දුලාන් රණවක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම ශේෂ්ත්‍ර චාරිකාවට එක් වුණා. පාසල් දරුවන්ට පරිසරය පිළිබඳව බොහෝ දෑ අධ්‍යයනය කළ හැකි ප්‍රදේශයක් වන මල්වතුය මන්පෙත නැරඹීමට පාසල්වල දරුදැරියන් පැමිණීමද දකින්නට පුළුවන්. එම දරුවන් සඳහා පරිසරය පිළිබඳ තොරතුරු ලබා දීමට පළපුරුදු නිලධාරීන්ද සහාය ලබා දේ. කිඹුලන්, සමනලුන්, බත්කූරන්, මත්ස්‍යයින් ඇතුළු විවිධ සතුන් පිළිබඳව ප්‍රවීණත්වයක් ඇති වනජීවී නිලධාරීන්ගේ සහායද ලබා දීම මෙහිදී සිදුවනවා. විදෙස් සංචාරකයන් බහුලව පැමිණෙතැයි අපේක්ෂා කරන මෙම මල්වතුය ස්වභාවික මන්පෙත අවට ජනතාවට විදේශීය භාෂා පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන බව නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් සම්පත් ධර්මදාස මහතා සඳහන් කරයි. මෙම පරිසරයේ නැරඹීමට පැමිණෙන පාසල් දරුවන් අතුළු පිරිස් එහි අසිරිය පිළිබඳව කතා කරන්නේ ඉමහත් සතුටකින්. අපි වගේ ඉස්කෝලේ ළමයින්ට මේක ගොඩක් වටිනවා. ඒ කියන්නේ මේ වර්තමානයේ මේ පරිසරයේ දූෂණය වීමත් සමග මේ වගේ ලස්සන මේ ස්වභාවික මම්පෙත් මේ බලන්න ලැබුණ එකට අපි පාසල් සිසුන් විදියට අපි බොහොම සතුටු වෙනවා. ඇත්තටම ශ්‍රී ලංකාව වගේ දෙස් විදෙස් ආකර්ෂණය තියෙන රටක අනුරාධපුරේ වගේ නගරයකට මිනිස්සු ගොඩක් වෙලාවට එන්නේ ආගමික කටයුතු සඳහා. ඉතින් ආගමික කටයුතු කරනවා වගේම මේ වගේ ලස්සන තැන් නරඹලා යන්න කියලා මම ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. ගත සිත නිවන ඉතා සුන්දර පරිසරයක් වන මල්වතු ඔය මන්පෙත හෙවත් මල්වතු ඔය නේචර් ට්‍රේල් නැරඹීමට දැන් ඔබටත් පැමිණිය හැකියි. එමෙන්ම මෙම සුභ පණිවිඩය තවත් අයට ලබා දීම තුළින් තවත් බොහෝ පිරිසකට මෙහි වින්දනය ලබා ගැනීමේ අවස්ථාව උදා වේ. නිර්මාණශීලීත්වයේ තෝතැන්නක් මෙන්ම ජීවන පැවැත්ම සඳහා අත්‍යවශ්‍යම සොබාදහම නරඹා සතුටු වීමට තහඩමක් නැතත් එය අපවිත්‍ර නොකර සිටීම අප කාගේත් යුතුකමක්. එම නිසා මල්වතුය ස්වභාවික මන්පෙත නැරඹීමට පැමිණෙන පිරිස් පරිසරයට අපරිමිතව ආදරය කරමින් එය අපවිත්‍ර නොකර මතු පරපුරට ආරක්ෂා කර දීමටද වග බලා ගත යුතුයි.